Hello everyone, හැමදෙනාම හොඳින් ඇති කියලා හිතනවා. මම ඉන්දුනිල් බාලසූරිය. Welcome to my channel Students Room. Right, මම පහුගිය වීඩියෝ එකේදී මේ ගැන කිව්වා. මම අද කතා කරන්න යන්නේ 7 year rule එක ගැන. UK born වෙච්ච හරි UK ඉපදුන හරි නැත්නම් ලංකාවේ ඉඳලා UK වලට ඇවිල්ලා අවුරුදු 7ක් ගත කරපු ළමයෙකුට මෙහි ILR එක නැත්නම් settlement එකට යන විදිහ ගැන. Right, එහෙම ක්‍රමයක් තියෙනවා. ඒකෙන් ගන්න පුළුවන් දෙමාපියන්වත් ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ වගේම අමතක කරන්න එපා මේකේ පරණ තිබුණ රූල් එක 2022 දී වෙනස් වුණා. ඒක ඔයාලට බලපාන විදිහත් මේකෙන් බලා ගන්න පුළුවන් මේ වෙනස් වෙන රූල් කොහොමද ඔයාලට ඉෆෙක්ට් වෙන්නේ කියලා. ඉතින් ගවර්න්මන්ට් එක වෙනස් කරන්න යන කරන්ට් ගවර්න්මන්ට් එක වෙනස් කරන්න යන රූල්ස් උත් එක්ක මේක සමහර වෙලාවට ඔයාලට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මේ කියන 7 year rule එක. right, මේකට එලිජිබල් වෙන්නේ නැත්තම් සුදුසුකම් ලබන්නේ කවුද කියලා බැලුවොත් පළවෙනි එක තමයි UK වල ඉපදිච්ච නැත්තම් බෝන් වුණ කෙනෙකුට මේ හරහා සෙටල්මන්ට් එකට යන්න පුළුවන්. right, ඊට පස්සේ ලංකාවෙන් හෝ වෙනත් පිටරටකින් පොඩි කාලේදීම මෙහෙට ආපු ළමයෙක් නැවතත් මව් රටට නොගිය කෙනෙකුට මේ හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනදී මම නැවතත් මව් රටට කිව්වේ හේතුව ඇවිල්ලා මෙතනින් ගොඩක් වෙලාවට කැඩුණොත් අවුරුද්දකට හැම සැරේම ගිහිල්ලා මාස 6කට සැරයක් ලංකාවට ගිහිල්ලා. එහෙම වුණොත් මේක ඇවිල්ලා ලෝ එකක් ඇතුළේ තියෙන එකක් නෙමෙයි, මේක human rights ඇතුළේ තියෙන එකක්. ඒක නිසා සමහර ලාවට ඔයාලට ලබා ගන්න තියෙන chance එක මේ වගේ හේතු හින්දා අඩු වෙන්න පුළුවන්. අපි ඉස්සරහට ඒ ගැන වැඩියෙන් කතා කරමු. right, මොකක්ද මේ 7 year rule එක කියන්නේ? ඇත්තටම මේක ඇවිල්ලා දැන් මේකේ කියන නමේම තියෙන රූල් එකක් කියලා. ඒ කියන්නේ මේක ලෝ එකක් නෙවෙයි. එතකොට මේක ඇප්ලයි කරන්නේ human rights පැත්තේ ඉඳගෙන. human rights application එකක් තමයි දාන්නේ private life එක ගැන සඳහන් කරලා. මම ඒ ගැන ලොකුවට කියන්න යන්නේ නැහැ. හේතුව ඔයාලා අනිවාර්යයෙන්ම මේ වගේ application එකක් දානවා නම් ලෝ කෙනෙක් through දාන්න වෙනවා. හේතුව මේක ටිකක් සංකීර්ණ දෙයක් නිසා. ලංකාවේ වගේ රටකින් එන කට්ටිය UK වලට එන්නේ ගොඩාක් වෙලාවට ලීගලි බෝට් වලින් එන ප්‍රමාණය අඩු නිසා. එතකොට මේ දරුවා සම්පූර්ණ කාලය හෝ නැත්තම් කාලයෙන් අඩක් හෝ ප්‍රමාණයක් ඉල්ලීගල් වෙන්න පුළුවන්. ඒ අයටත් මේක අදාළයි. හරි. ඒක තමයි මට කියන්න උවමනා වුණේ. හේතුව අවුරුදු 5ක් වගේ UK වල ඉඳලා ඉතුරු අවුරුදු 2 ගැට ගහ ගන්න බැරි වෙනවා මේ අලුත් නීතිත් එක්ක. එහෙම වෙච්ච අය පහුගිය කාලෙත් ඉන්නවා. ස්ටුඩන්ට් වගේ ඇවිල්ලා මෙහෙ ළමයි කම්බු වෙලා ඊට පස්සේ එතනින් එහාට වීසා එකක් කරගන්න බැරි වුණාම එක්කෝ ඇසයිලම් ඉල්ලලා එහෙමත් නැත්නම් හොරෙන් ඉඳලා මේ වගේ ක්‍රමයකින් මේ වගේ නෙමෙයි මේ ක්‍රමයෙන් ලබා ගත්ත අය ඉන්න නිසා. එතකොට එහෙම කෙනෙකුට මේ අවස්ථාව යොදා ගන්න පුළුවන්. සමහර ලාට ගොඩාක් කියයි ඔයා මේ වගේ දේවල් කියන්න එපා අපේ ලංකාවේ අයට තවත් අපිට තියෙන තැන නැතිනවා කියලා. ඉතින් ඒක කැමති විදිහට ඕනි කෙනෙකුට ගන්න පුළුවන්. නමුත් මේ රටේ තියෙන නීතියට මේවා අදාළයි. ඉතින් ඒවා ඔයාලත් එක්ක ෂෙයා කර ගැනීම මගේ යුතුයකමක් කියලා මම හිතනවා. right, ඒක විතරයි මම කියන්නේ. ඉතින් ඊට එහාට හිතා ගන්න කට්ටියට ඕන දෙයක් හිතා ගන්න පුළුවන්. මේක ක්‍රමයක්. ඒ වගේම මේකේ සක්සස්ෆුල් රේට් එක සක්සස් වෙන ප්‍රමාණය ගත්තොත් සෑහෙන ඉහළ ප්‍රතිශතයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. හේතුව human rights case එකක්. ඒ වගේම සමහර ළමයෙක් මෙහි ඉපදිච්ච ළමයෙක් එහෙමත් නැත්නම් අවුරුදු 7ක් කියන්නේ ළමයෙක්ගේ කුඩා කාලේ සෑහෙන කොටසක් ගෙවිච්ච කාලයක්. ඒ නිසා ලැබෙන ප්‍රතිශතය ගොඩක් ඉහළයි. ඉතින් හෝම් ඔෆිස් එකේදී මෙහෙදී කරන්න පුළුවන් දෙකයි. එක්ක දෙන්න එක්ක නොදෙන ඉන්න එක. අනිවාර්යෙන් හෝම් ඔෆිස් එක ඔයාලගේ ලෝයට දැනුම් දෙනවා. ඔයාලගේ දෙමව්පියන් මොකද කරන්නේ මේ අවස්ථාවේදී කියලා. එතකොට ඉතින් මට ඒව ගැන ගොඩක් එහෙම කියන්න අදහසක් නැහැ. හේතුව ඒක ලෝ පැත්තේ තියෙන නිසා මම ලෝ කෙනෙක් නොවන නිසා. නමුත් කෙසේ වෙතත් හෝම් ඔෆිස් එකට කරන්න පුළුවන්නේ ළමයාට සහ දෙමව්පියන්ට දීම හෝ ළමයාට සහ දෙමව්පියන්ට නොදී දීම. ළමයාට ඉස්සල්ලාම දෙනවා, දුන්නම් පස්සේ දෙමව්පියන්ට ඉල්ලනකොට නොදී ඉන්න බැරි වෙනවා. ඉතින් මේකෙදි කියන්නෙම ළමා කාලය. දැන් සාමාන්‍යයෙන් ළමයෙක්ගේ ළමා කාලයෙන් භාගයක් අවුරුදු 7ක්ම මෙහි ගත කරලා තියෙන නිසා ඒ ළමයාට ලංකාවේදී හෝ වෙනත් රටකට ගිහිල්ලා ආපහු පරිවර්තනය ඇඩොප්ට් වෙන්න බැරි නිසා මේක දෙන්න කියනවා. ඒ වගේම එයාට යහළුවන්
වෙන හිතමිතුරන් නේබර්ස්ලා ලංකාවේදී ආපහු ඒ සමාජයට පරිවර්තනය වෙන්න බැරි නිසා තමයි මේක ඉල්ලන්නේ. ඒ වගේම ළමයා චතුර ලෙස ඉංග්‍රීසි කතා කරනවා මේ වෙලාවේ. මෙහි ඉපදිච්ච ළමයෙක් නම් නැත්තම් මෙහි අවුරුදු 7ක් ගත කරපු පොඩි එකෙක් නම් එයා ඉස්කෝලේ ගිහිල්ලා අසුරු කරන යාළුවෝ කතා කරන විදිය ඒක ඔක්කොම මොකද පොඩි ළමයි ඉක්මනින්ම අල්ල ගන්නවා දෙමව්පියන්ට වඩා මේ පොඩි කාලේදී ඕනිම භාෂාවක්. ඉතින් ඒක හින්දා මේ ඇප්ලිකේෂන් එක ස්ට්‍රෝං වෙන ප්‍රමාණය වැඩි. මම කලින්ම කිව්වනේ දෙමව්පියන් පළවෙනි ඇප්ලිකේෂන් එකේදී දාන්නේ නැහැ කියලා. එතකොට අපි හිතමු දරුවෙක් ඇවිල්ලා මෙහි ඉන්නවා අවුරුදු 5ක් ලීගලි. මොකද දැන් තියෙන නීතිය නම් ලීගලි වර්ක් පර්මිට් එකක් වගේ එකක යටතෙන් ටියර් 2 එක යටතේ ආවොත් අවුරුදු 5න් ILR එකට යන්න පුළුවන්. නමුත් දැන් තියෙන වෙනස් වෙන්න යන නීතියත් එක්ක ඒක අවුරුදු 10 වෙන්න යනවා. එතකොට අවුරුදු 5ක් ලීගල් වෙච්ච දරුවෙක් ඉතුරු අවුරුදු ප්‍රමාණය ඉල්ලීගල් වුණත් මෙන්න මේක මේ ළමයාට ගන්න පුළුවන්. නමුත් මෙතනදී ආයෙත් කියන්නේ දෙමාපියන් ගැන සඳහනක්වත් වෙන්නේ නැහැ. එතකොට දෙමාපියන් ලීගල් වෙන්න පුළුවන්, ඉල්ලීගල් වෙන්න පුළුවන්. එහෙම දරුවාට ලබා ගත්තන් පස්සේ ඔයාගේ ලෝයා ආපහු ඇප්ලිකේෂන් එකක් දානවා. දරුවා ලබා ගැනීමේ හැකියාව දෙමාපියන්ට ඉල්ලලා දරුවාට තනියම මෙහි ජීවත් වෙන්න බෑ. එයා කරන්න ඕනේ ඒව ගැන කතා කරලා අය ඇප්ලිකේෂන් එකක් දානවා දෙමාපියන්. එතකොට තමයි දෙමාපියන්ට හම්බ වෙන්නේ. ඉතින් දෙමාපියන්ට හම්බ වෙනකොටත් අවුරුදු 2.5 4ක් තමයි හම්බ වෙන්නේ. එකපාරටම ILR එක හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔයාලා අලුතෙන් අවුරුදු 10ක් ඉන්න ඕනේ ඔයාලගේ ILR එක ලබා ගන්න. ළමයාට අවුරුදු 7ක් සම්පූර්ණ වුණාන් පස්සේනේ දාන්නේ. එතන ඉඳලා දෙමාපියන් ඉන්න ඕනේ තව අවුරුදු 10ක්. අවුරුදු 2.5 4ක වීසා එකකින් යන්න ඕනේ. right? ඒ වගේම අමතක කරන්න එපා. ඔයාලගේ PSW එක මේ දෙකටම කවුන්ට් වෙන්නේ නැහැ. ඒක මොනවටවත් කවුන්ට් වෙන්නේ නැහැ ILR පාත් එකේදී. එහෙම කවුරු හරි හිතනවා නම් right මම අවුරුදු 3ක් ඩිග්‍රිය කරා PSW එකේ හිටියා 2ක් එතකොට 5යි. තව work permit එකේ 5ක් හිටියා. එතකොට මම අවුරුදු 10ක් ඉඳලා තියෙනවා. ඒ හින්දා මට යන්න පුළුවන් දැන් කියලා අර අවුරුදු 10 route එකෙන් එහෙම යන්න බෑ. right. ඊට පස්සේ බලමු 2022 වෙනස් වුණ නීතිය මොකක්ද කියලා. 2022 දී ආණ්ඩුව මේ නීතිය වෙනස් කරනවා. එතකොට අවුරුදු 7ක් හිටපු දරුවෙකුට කලින් තිබුණ නීතිය වෙනස් කරලා දැන් හම්බ වෙන්නේ අවුරුදු 7කේදී ILR එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට දරුවට තව අවුරුදු 5ක වීසා එකක් තමයි දෙන්නේ. එතකොට මේ අවුරුදු 7ක් හිටපු දරුවා එයා තව 5ක් ඉන්න වෙනවා එයාගේ ILR එකට ඇප්ලයි කරන්න. right? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ දැන් අදට අවුරුදු 7ක් වෙනවා නම් අවුරුදු 7ේදී ILR එක දාන්න හිටියව නම් මේ 7 year rule එකේ 7 year rule එකේදී යාට ILR එකක් හම්බ වෙන්නේ නැහැ ලංකාවෙන් ආපු කෙනෙක් නම්. එතකොට එයාට ඒ වෙනුවට වීසා එකක් දෙනවා. අවුරුදු 5ක් තව ඉන්න. ඒ අවුරුදු 5ේදී ඔයා හොඳට හිටියොත් අපි ඔයාට ILR එක දෙනවා. එතන ඉඳලා ඔයාට යන්න පුළුවන් මාස 12ක් පහ වුණාන් පස්සේ බ්‍රිටිෂ් සිටිසන් එකට. ඒ කියන්නේ මෙහෙට ආපු දරුවෙක් අවුරුදු 7යි අතන 5යි අවුරුදු 12ක් ඉන්න ඕනේ මේ අලුත් ක්‍රමයේ through ILR එක ගන්න. එතකොට අවුරුදු 13ක් ඉන්න ඕනේ සිටිසන්ෂිප් එක ගන්න. එතකොට මේක දැන් ලීගලම ඉන්න ෆැමිලියක් නම් මේ අවුරුදු 12ම ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව අවුරුදු 7ක් දැනට ලීගල් ඉඳලා තියෙනවා. එතකොට තව අවුරුදු 3ක් එයාලා හිටියොත් එහෙම ලීගලි UK වල මේක PSW නම් කවුන්ට් වෙන්නේ නැහැ. PSW එක කවුන්ට් කරන්න නැතුව ගන්න. තව අවුරුදු 3ක් හිටියොත් ලීගලි අවුරුදු 10 රූල් එක ඇතුලේ ඔයාලට ඒ පාත් එකෙන් ගන්න පුළුවන් ILR එක. එතකොට දෙමාපියෝ හිටියත් දෙමාපියන්ටත් ගන්න පුළුවන් අවුරුදු 10 දී. right. එතකොට මේ ඇප්ලිකේෂන් එකට අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් මොනවද? පළවෙනි එක තමයි බ්‍රිතාන්‍යයේ ඉපද ලැබපු කෙනෙක් නම් එයාගේ බ්‍රිතාන්‍ය බර්ත් සර්ටිෆිකේට් එක. right. බර්ත් සර්ටිෆිකේට් එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මොකද එයාට වෙන පාස්පෝර්ට් එකක් හරියම මොනවද නැති හින්දා උපන් දිනේ සහතික කරන්න මෙහි ඉපදුනා මේ දවසේ ඉඳලා අවුරුදු 7ක් ජීවත් වුණා කියලා කියන්නේ. ඊට පස්සේ ඉස්කෝල සහතික මේක හරිම වැදගත්. ඉස්කෝලේකට ගිහිල්ලා තියෙන ළමයි මේ ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා මෙච්චර කාලයක් ඉස්කෝලේ එකක් හෝ දෙකක් ඔයාලා වෙන පැත්තටම වුණොත් එතකොට ඒක අනිවාර්යයෙන්ම වැදගත්.
ඒ වගේම GP letters වගේ ඒවා ඇප්ලයි කරන්න. මේකේ ගොඩක් ඩොකියුමන්ට්ස් තමයි දාලා පෙන්වන්න තියෙන්නේ අපි අවුරුදු 7ක් මෙහි රටේ හිටියා කියලා. උපන්න සහතිකයට අමතරව. ඊට පස්සේ මොනවා හරි බැංක් ස්ටේට්මන්ට් එකක් තියෙනවා නම් ඒක. ඊට පස්සේ දෙමාපියන්ගේ පැත්තෙන් බැලුවොත් මම කලිමුත් කිව්වා මේකෙදී දෙමාපියන්ට හම්බ වෙන්නේ ළමයාට හම්බුනම් පස්සේනේ. එතකොට ළමයා බලාගන්න කියලා ළමයාගේ රැකවරණය පතා තමයි ඉල්ලන්නේ. එතකොට තව උදාහරණයක් ගන්න පුළුවන් අර මම කලින් කියපු උදාහරණයට අමතරව කපල්ලයක් ඇවිල්ලා එක්ක මෙහෙ ළමයෙක් ඉපදිලා එහෙමත් නැත්නම් ලංකාවේ ඉපදිච්ච ළමයෙක් මෙහෙට ගෙනල්ලා ඒ දෙන්න සෙපරේට් ගිහිල්ලා හස්බන්ඩ්ට බ්‍රිටිෂ් කෙනෙක් හම්බ වෙලා බැඳලා එයා පුරවැසිභාවය ලබාගෙන ඉන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ හස්බන්ඩ්ට පුළුවන් එයාගේ දරුවට ස්පොන්සර් කරන්න. දරුවට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය. මොකද ෆාදර් ඕ මදර් බ්‍රිටිෂ් වුණොත් එයාට ඉපදින දරුවට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හම්බ වෙන නිසා. එතකොට තාත් පියාගේ දරුවා UK වල ජීවත් වෙනවා නම් ඒ වෙලාවේ හෝ නැත්නම් ලංකාවේ ජීවත් වෙනවා නම් එයාට මේ පුරවැසිභාවයට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ හරහා ලෝය කෙනෙක් කතා කරලා අම්මටත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා දරුවාගෙන්. එහෙමයි මේ රටේ තියෙන නීති වල ගොඩක් හිල් තියෙනවා, සිදුරු තියෙනවා. ඉතින් ඒ වගේ තමයි කට්ටිය ඔය ගේම් ප්ලේ කරන්නේ මේ වගේ දේවල් වලදී. ඉතින් බලන්න ඔයාලට මේ ලෝය කෙනෙක්ම කතා කරලා මේ දේ කරගන්න පුළුවන්ද කියලා. ඒ වගේම අමතක කරන්න එපා ඔය රීෆෝම් වගේ පාටි එකක් බලයට ආවොත් අනිවාර්යෙන් මේ සිදුරු වහනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒවා ඉස්සරහට ගොඩාක් වෙලාවට වෙනස් වෙන්න කඩ හැකියාව තියෙනවා. රයිට් ගයිස් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ වැදගත් වෙන්න ඇති කියලා. එහෙමනම් දැන් මම ලයික් එකක් දාන්න. ඒ වගේම පිටරටක ඉන්න හරිය යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. Okay, thank you very much එහෙනම් අපි හම්බ වෙමු ඊළඟ වීඩියෝ එකකින්. Thank you very much. See you soon.